ආර්ය බහුල වෙලා සිටි නිසාවෙන් අපි ටික දින කිහිපයක් දෙසතියක පමණ කාලයක් බුදු පුතුන් මුහුණු පොත ඔස්සේ දේශනාවන් සිද්ධ කරන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් අද දවසේ ඉඳලා නැවතත් වරින් වර ඔබ වෙනුවෙන් ඔබේ ධර්මාවබෝධය පිණිස ආධ්‍යාත්මික සුවය පිණිස මේ වගේ සද්ධර්ම දේශනාවන් සිද්ධ කරන්නට අපි අපේක්ෂා කරනවා. අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ශ්‍රීලංකාවේ පදිංචි හසංගනා මැතිණිය විජය ආනන්ද එම මැතිතුමන් විශේෂයෙන්ම ලංකාවේ ජීවත් වෙන එතුමියගේ සොහොයුරිය උදානි කොටුගොඩ සොහොයුරා දර්ශන් කොටුගොඩ ආදරණීය අම්මා නිර්මලා කොටුගොඩ මාතාව ඇතුළු ඒ පින්වත් පිරිස පින්කමේ මූලික අරමුණ වෙන්නේ අපේ සදහවත් දායකතුමෙක් ලෙස මා කුප්‍යාවත්ත ජයසේකරාරාම විහාරස්ථානයේ ඉන්න කාලේ දම්පැන් පූජා කරපු ධර්මදේශනාවලට අපව වැඩම කරවලා සද්ධර්ම දේශනාවන් තම නිවසේදී පවත්වගත් බොහෝම සදහවත් ගුණවත් පියෙකුගේ ගුණ සමරන්න කරුණාරත්න කොටුගොඩ පියාණන් අවුරුද්දකට කලින් මීට වසරකට කලින් ජුනි මාසයේ 28 වෙනිදා අභාවයටපත් වුණේ. එතුමන්ට පින් අනුමෝදන් කිරීම තමයි අද පින්කමේ මූලික අරමුණ. ඊට අමතරව ආදරණීය අම්මට පින් අනුමෝදන් කරන්නත් හසංගනා මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයාට වගේම සොහොයුරාගේ පවුල්වල අයටත් දුවදරුවන්ටත් නෑදෑයින්ටත් ආශිර්වාද කරමින් මව්පිය දෙපාර්ශ්වයේම මියගිය සියලු ඥාතීන්ටත් අපේ මව් රටේ ලංකාවේ ජීවත් වෙන ඔබ හැම දිනාටමත් ආශිර්වාද කරලා තමයි මේ සද්ධර්ම දේශනාව සිද්ධ කරන්නට කියලා අපිට ආරාධනා කර සිටියේ. ඉතින් ඒ පියාණන් වහන්සේට පින් අනුමෝදන් කරමින් ඔබටත් ආශිර්වාද කරමින් සිද්ධ කරන මේ සද්ධර්ම දේශනාව බොහෝම සංයමයෙන් පුළුවන් උපරිම වේලාවක් ශ්‍රවණය කරන්නට කියලා මා ඔබට මෙත් සිතින් යුක්තව මතක් කර සිටිනවා, සිහිපත් කර සිටිනවා. පින්වතුනි, අද ඒ පිය ගුණ සමරුව සිද්ධ කරන වෙලාවේ අංගුත්තර නිකායේ එන වටින සූත්‍රයක් ඇසුරු කරගෙන චක්ක සූත්‍රය සවැත් නුවරදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාවක්. උන්වහන්සේ පෙන්වලා දෙනවා ඒ සූත්‍ර දේශනාවේදී දෙවියන්ටත් මිනිසුන්ටත් මද කලකින් තාම කෙටි කාලෙකින් ලෞකික ලෝකෝත්තර සැපත් ලබන්නට නම් මෙන්න මේ කියන ධර්ම හතරෙන් යුක්ත වෙන්නට ඕනෑ කියලා. මේ පළමු ධර්මය ලෙස උන්වහන්සේ පෙන්වලා දෙන්නේ කුමක්ද? පතිරූපදේශ වාසෝච. ප්‍රතිරූපදේශයක හොඳ සුදුසු තැනක පරිසරයක කෙනෙක් ජීවත් වෙන්නට ඕන. බුදුදහම පිළිගන්න මූලික කරුණක් තමයි බුදුදහමේ උගන්වන යම්කිසි ඵලයක් ලැබෙන්නේ ඊට අදාළ හේතු තියෙනවා නම්. හේතු නැති තැන ඵලයක් නැහැ. හේතු වලින්මයි ඵල උපදින්නේ. හේතු නිසාමයි ඒවා හේතු වෙනස් වෙවි පවතිනකන් ඒ ඵලයත් වෙනස් වෙවි පවතිනවා. හේතු නැති වුණාම ඒ ඵලය නැති වෙලා යනවා. ඉතින් ඔබ හැම දෙනාගේම දියුණුවට සාර්ථකත්වයට ප්‍රධානම හේතුවක් තමයි ලෞකික දියුණුවට වේවා ලෝකෝත්තර දියුණුවට වේවා පතිරූපදේශය නැත්තම් සුදුසු පරිසරයක කෙනෙකුට ජීවත් වෙන්නට අවකාශය ලැබීම කියන එක. සුදුසු පරිසරයක් ලැබෙන එක. ඉතින් කෙනෙකුට ඒ සුදුසු පරිසරයක් කියන්නේ දියුණුවක් ලබන්න පුළුවන් පරිසරයක් කියන්නේ
පැත්තකින් ආර්ථිකමය වශයෙන් යහපත් පරිසරයක් තියෙනකොට දේශපාලනිකමය වශයෙන් යහපත් පරිසරයක් තියෙනකොට සමාජීයමය වශයෙන් ඊටම යහපත් ප්‍රබුද්ධ පරිසරයක් තියෙනකොට එවැනි පරිසරයක තමයි කෙනෙකුට තමන්ගේ දියුණුව ලබා ගන්නට ඊටම ඉක්මනින් හැකියාව ලැබෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. කොච්චර සත්‍යක්ද, මොනතරම් සත්‍යක්ද ඒ කාරණය. කියන්නේ ආර්ථිකමය වශයෙන් පිරිහිච්ච සමාජයක තනි පුද්ගලයෙකුට පවතින්න පුළුවන්ද? රැකෙන්න පුළුවන්ද? බෑ. කවුරු හරි කෙනෙක් හිතනවා නම් මේ වෙලාවේ මගේ ගාව පෙට්‍රල් ටිකක් තියෙනවා හංගගත්තු, මගේ ගාව ඩීසල් ටිකක් තියෙනවා හංගගත්තු, අපේ ගෙදර තාම ගෑස් ටැංකි 2-3ක් ඉතුරුයි, ඒ නිසා අපිට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ, අපිට නම් බේරිලා යන්න පුළුවන්, ඉන්න පුළුවන් ආදී වශයෙන් කවුරු හරි හිතනවා නම් ඒක දැන් අපේ රට තියෙන තත්ත්වෙත් එක්ක එයාගේ අර්බුදය, එයාට පැමිණෙන කාලය පිළිබඳව පොඩි වෙනස්කමක් විතරයි. අර්බුදය කාගේ ගේ ඇතුළට එනවා? මගේ මව්පියන්ගේ ගෙදරට, ඔබේ මව්පියන්ගේ ගෙදරට, මගේ සේනාසනයට, හැම තැනටම අර්බුදය එනවා. එහෙම කවුරුවක්වත් තනි පුද්ගලයෝ විදියට එහෙම රැකෙන්න බෑ ලේසියෙන්. එහෙම රැකිලා යම් දුරක් යන්න පුළුවන් අය ඇති. ඒත් අර්බුදය ආවට පස්සේ ඒකේ අපි කවුරුත් ඒකේ ගොදුරු වෙනවා. ඒකයි අර්බුද වලින් නිදහස් වෙන්න නැත්නම් අර්බුද වලට විසඳුම් හොයද්දී මිනිස්සු සාමූහික ප්‍රයත්නයන්හි තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් යෙදිය යුත්තේ. පාලකයා වේවා, පාලිතයෝ වේවා, පුරවැසියෝ වේවා, නායකයෝ වේවා, සාමූහික ප්‍රයත්න යෙදිය යුත්තේ. අර්බුදයේදී සියලු දෙනා ඒකේ ගොදුරු වෙනවා, ඒකේ කොටස්කාරය වෙනවා, ඒකේ පීඩිතයෝ වෙනවා, ඒකේ වින්දිතයෝ වෙනවා. කාටවත් දියුණු වෙන්න බෑ, කාටවත් පොහොසත් වෙන්න බෑ. එක දුරක් දක්වා අර්බුදය මුල් අවදියේ අර්බුදය බිස්නස් එක කරගන්න පුළුවන්. හැබැයි එක තැනක් එනවා, අර්බුදය බිස්නස් එක කරගත්තු අයටත් අර්බුදයක් එනවා. ඒ නිසා ඔබේ අපේ කාගේ දියුණුව කියන එක, ඔබේ අපේ කාගේ සාර්ථකත්වය කියන එක පරිසරයත් එක්ක ගැට ගැහුණු එකක්. ආර්ථික පරිසරය, සමාජ පරිසරය, දේශපාලනික පරිසරය, පවුලක කෙනෙකුගේ දියුණුවට බලන්න. අම්මා තාත්තා ඊටාම ආදරණීය, සාමකාමී යහපත් ජීවිත ගත කරන, ඊටාම ප්‍රබුද්ධ ජීවිත ගත කරන අය බවට අම්මා තාත්තපත් වුණා. එවැනි ගෙදරක බිහි වෙන, එවැනි ගෙදරක ජීවත් වෙන දුවදරුවෝ සාපේක්ෂවනේ, සාපේක්ෂව. ඒගොල්ලෝ බුදුවරු වෙනවා කියලා නෙවෙයි, සාපේක්ෂව යහපත්, ගුණාත්මක, අධ්‍යාපනිකව සහ ආධ්‍යාත්මිකව, සමාජීයව ප්‍රබුද්ධ දරුවෝ බවට ඒ දරුවෝ පත්වෙන්ට අර යාට කියතුලේ ලැබෙන පරිසරය හේතු වෙනවා. දැන් භාවනාවට කමටහන් දෙනකොට රාගය අධික චරිතයක් තියෙන කෙනෙකුට දෙන කමටහන්, එයාට භාවනා කරන්න යෝජනා කරන පරිසරය ද්වේෂය අධික කෙනෙකුට අපේ සම්ප්‍රදාය යෝජනා කරන්නේ නැහැ. ද්වේෂය අධික කෙනෙකුට, තරහව අධික කෙනෙකුට භාවනා කරන්න, ආධ්‍යාත්මික පුහුණුවක නියැලෙන්න, අධ්‍යාපනික පුහුණුවක නියැලෙන්න යෝජනා කරන පරිසරය යෝජනා කරන්නේ රාගය අධික කෙනෙකුට. ඒක නූතන අධ්‍යාපන මනෝවිද්‍යාව පවා පිළිගන්න කාරණයක්. එකම
ක්‍රමවේදයක් යොදාගෙන සියලුම දරුවන්ගේ නුවණ බුද්ධිය කුසලතා අවදි කරන්න බෑයි කියන එක එකම ටීචින් මෙතඩ් එකකින් එකම අධ්‍යාපනික ඉගැන්වීමේ ක්‍රමවේදයකින් පරිසරයකින් එහෙම දරුවෙකු අවදි කරන්න බෑය කියන එක අද නූතන අධ්‍යාපන මනෝවිද්‍යාවේ පවා ළමා මනෝවිද්‍යාවේ පවා ප්‍රබලව සාකච්ඡා කරන කාරණයක්. ගෞතම බුදුරජාණන් වහන්සේ අපිට ප්‍රතිරූපදේශයක් කෙනෙකුගේ ලෞකික ලෝකෝත්තර දියුණුවට මහත් උපකාරයක් වෙනවා. කෙටි කාලයකින් පරිසරය වෙනස් වෙනකොට කෙනෙකුගේ ජීවිතය සාර්ථකත්වය කරා ගෙන යන්න පුළුවන් වෙනවා කියලා කෙටි වැකියකින් වදාළ දෙය අද විවිධ ක්ෂේත්‍රවල විවිධ අයවලුන් සිද්ධ කරපු පර්යේෂණ වලින් තහවුරු වෙනවා. ඔවුන් මේ බුද්ධ වචනේ පර්යේෂණය කර ඉන්නව නෙමෙයි. ඔවුන් බලනකොට මේ ළමයා ඇයි වෙනස් නොවෙන්නේ? ඇයි මේ ළමයා දේවල් වටහා ගන්න නැත්තේ? ඇයි මේ ළමයා මේ නිතරම රුස්සන්නේ නැතුව ඉන්නේ? එතකොට ඔවුන් ඊට අදාළ විවිධ හේතු ගවේෂණය කරනවා. ඒ අතරේ ඔවුන් හොයාගන්න එකක් තමයි එයා ඉන්න කාමරේ, එයාට ඒ කාමරේ නිතර පේන දේවල්, එයා ඉන්න ගේ ඇතුළ, එයාට එතනදි නිතර ඇහෙන දේවල්, මේ දේවල් මත ළමයෙකුගේ සම්පූර්ණයෙන්ම ජීවිතේ පරිහානිය හෝ දියුණුව උදා වෙනවා කියන එක බුදු දහමේ සාකච්ඡා කරන ඉතාම වැදගත් දෙයක්. අද ඒක නූතන පර්යේෂණ වලින් ප්‍රබල ලෙස තහවුරු වෙලා තියෙනවා. ඒ නිසා මම ඔබට සිහිපත් කරනවා කෙනෙකුගේ ජීවිතයේ එයා හැදෙන වැඩෙන පරිසරය, එයාට ලැබෙන අත්දැකීම්, එයාට හමු වෙන මිනිස්සු, එයාගේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ඒ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන අරමුණු මහ විශාල බලපෑමක් සිද්ධ කරනවා එයාගේ ජීවිතේට. ඔය ටිකක් වැඩිහිටි වියට ඇවිල්ලා ගිහි වුණත් පැවිදි වුණත් යම් හරි හිතන්න බැරි විදිහේ ප්‍රකාශන කරන අය අපි දකින්න විදියට හැසිරෙන සහ කතා කරන අදහස් පළ කරන අය. ඒක මතක තියාගන්න. ඒගොල්ලෝ විවිධ විදියට කුඩා කාලේ විවිධ විදියට මනස දූෂණය වෙච්ච අය. ඒගොල්ලොන්ගේ ඉතිහාස කතාව හරියට නිරීක්ෂණය කරොත් ඒගොල්ලොන්ට අනුකම්පා කළ යුතු බොහෝ දේවල් තියෙනවා. බොහෝ දේවල් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සෙකුගේ අත හැසිරීම අතිශයින් විකෘති නම්, අතිශයින් සමාජයට හානි කරනම්, අතිශයින් ලෝකයට පීඩාකාරී නම්, විසලු සහගත නම් ඒවා හම්බ නෙමෙයි. ඒවා හම්බ නෙමෙයි. මිනිසුන්ට එහෙම හම්බ විදියට ඒවා වෙන්නේ නැහැ. එහෙමනම් කායිකව සිද්ධ වෙච්ච හදිසි අනතුරකට පස්සේදී ඇති වෙච්ච ඒ මොළේ ඇති වෙච්ච විකෘතිතා ඒවා ආදී ප්‍රශ්න මත එහෙම මිනිහෙක් වෙනස් වෙලා දේවල් කතා කරන්න එහෙම හැසිරෙන්න පුළුවන්. නමුත් කායිකව එහෙම දෙයක් පේන්නත් නැති මිනිස්සෙකුගේ තාම විකාරරූපී අදහස්, තාම මේ අප්‍රබුද්ධ හැසිරීම් පවතිනවා නම් මතක තියාගන්න එයාගේ කුඩා කාලය කුඩා කාලය බොහෝම නරක අත්දැකීම් ලැබපු කෙනෙක්. එයාගේ ජීවිතේ විවිධ දේවල් නිසා එයා හදාගත්තු සංකල්ප ලෝකවල එයා පීඩා විඳිනවා. ඒ පීඩාව වෙන විදියකට එළියට එනවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඒක තමයි මනුෂ්‍ය ස්වභාවය. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. කෙනෙකුගේ ලෞකික දියුණුවට හැම පැත්තකම අධ්‍යාත්මය වෙන්න පුළුවන්, අධ්‍යාපනය වෙන්න පුළුවන්, රැකිරක්ෂාව වෙන්න පුළුවන්, විවාහ ජීවිතය වෙන්න පුළුවන්, ව්‍යාපාරිකයෙක් විදියට වෙන්න පුළුවන්. මොකක්ද
කන ශේස්ත්‍රය කියන එක නෙමෙයි. එතන එයාගේ යම්කිසි ඵලදායි බවක් පේනවා නම් එයාගේ ජීවිතේ මතක තියාගන්න. එයාට ඒකට ලොකු පාරිසරික හේතු තියෙනවා කියන එක. ඒ නිසා ඔබට දැන් මුළු රටේම පරිසරය සමහර වෙලාවට ඔබට බෑ වෙනස් කරන්න. මට බෑ මුළු රටේම පරිසරය යහපත් කරන්න මගේ ශිෂ්‍යයන්ට දේවල් පුහුණු කරද්දී. හැබැයි අපි යම් ආකාරයකට වීරය කරන්න ඕන අපේ ගේ ඇතුලේ, අපේ පන්සල ඇතුලේ, අපේ සේනාසනය ඇතුලේ යහපත් පරිසරයක් දෙන්න දරුවන්ට. එක සියලු සුකෝපභෝගී බඩු මුට්ටු පුරවල දෙන්න පුළුවන් වෙලාවක නම් ඔබ ඒක කරාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි සියලුම ආකාරයේ අති නවීන සහ අති සුකෝපභෝගී දේවල් පිරිනමන්ට බැරි පරිසරයක වුණත් ඊටාම යහපත් දැනුම, නිවැරදි දැනුම ඔබට ඔබගේ ඇතුලේ දෙන්න පුළුවන්. ඊටාම නිවැරදි යහපත් ආකල්ප පවත්වාගෙන යාම පිළිබඳව ඔබට ඔබගේ ඇතුලේ ආදර්ශයක් දෙන්න පුළුවන්. කියන්නේ යාට ඇහැට පේන දේ, එයාට කනට ඇහෙන දේ, එයාට නිතර ගැවසෙන්න වෙන පරිසරය ඊටාම යහපත් දේවල් වලින් යුක්ත තත්වයක් බවට පත් කරන තරමට මතක තියාගන්න ඔබේ දරුවාගේ ජීවිතය වෙනස් වෙනවා. ඔබේ දරුවාගේ විතරක් නෙවෙයි ඔබේ ජීවිතයත් වෙනස් වෙනවා. ඔබේ ජීවිතය. ඔබේ ජීවිතේ ගොඩක් අර්බුදවලට හේතුව gedara භෞතික පරිසරය වගේම gedara ජීවත් වෙන එකිනෙකාගේ මානසික තත්ත්වයනොත් හැසිරීම්, කතා බහ, එකිනෙකා එක්ක සාකච්ඡා කරන වෙලාවල් වල තත්ත්වයන්, අහුම්කම් දීම්, ගරු කිරීම, අගරු කිරීම, ඔය ආදී කාරණා මත බොහෝ දේවල් වෙනස් වෙනවා. ඒ හින්දා කවුරු හරි කෙනෙක් ඔබට ප්‍රතිරූපදේශය නිර්මාණය කරලා දෙයි කියලා හිතන් ඉන්න එපා. ඔබ උත්සාහ කරන්න ඔබේ ශක්ති ප්‍රමාණයෙන් ඔබේ දියුණුවට උපකාරවත් වෙන පරිසරයක් හදාගන්න. උදාහරණයක්. අපේ පුතෙක් විභාගෙට දුවෙක් සූදානම් වෙනවා කියලා හිතන්නනේ. පුතෙක් හෝ දුවෙක් විභාගයකට සූදානම් වෙනවා කියලා හිතන්න. එතකොට ඒ දරුවා පාඩම් කරන්න ගත්ත වෙලේ ඉඳලා එයාගේ ගාව තියෙන මේ ස්මාර්ට් ෆෝන් එක, ජංගම දුරකථනය, එයා විනාඩි 15ට ඒකට Facebook එකට ගිහිල්ලා වෙන්න පුළුවන්, YouTube එකට ගිහිල්ලා වෙන්න පුළුවන්. එයා ඒක සර්ච් කර බල ඉන්නවනම් එයාට කොච්චර දුරකට එයාගේ පැය 3-4ක අධ්‍යාපනික වේලාව ඵලදායී කරගන්න ලැබෙයිද? නිතරම ඒ තමන්ගේ අසලම තමන් ඇඩික්ට් වෙච්ච දෙයක්, බොහෝම ඇබ්බැහි වෙච්ච දෙයක් ගැවසෙනකොට මතක තියාගන්න. තාම දුෂ්කරයි කෙනෙකුට තමන්ගේ මූලික අරමුණට අවධානය යොමු කරන්න. ඒකයි දරුවන්ට මම යෝජනා කරන්නේ පරිගණකය ඉගෙන ගන්න, ෆෝන් එක පාවිච්චි කරන්න ඔබගේ අධ්‍යාපනයට අවශ්‍ය වෙලාවල් වලට සහ සංනිවේදනයට. හැබැයි ඔබේ අනිත් කටයුතු වලට ඒක බාධාවක් වෙන තරමට ඒක ඇබ්බැහි වෙන්න එපා. ඒකට අදාළ විනය හොයාගන්න ඔබ. ඒකට අදාළ විනයක් ඔබ පනව ගන්න. නැත්නම් ඔබට දවසක හිතෙයි මගේ විභාගය කඩන් වැටෙන්න ප්‍රධාන හේතුව උනේ මම ජංගම දුරකථනයට ඇබ්බැහි වෙලා හිටියා නේද කියලා. හැබැයි ඒක ඔබට හිතෙන දවස වෙනකොට ගොඩක් කල් ගිහිලා.
එතකොට ඔබට අහිමි වෙච්ච දේවල් ආපස්සට අදින්න බෑ. ඒ කාලය, ඒ වටින තිබුණු අවස්ථා ගොඩාක් දේවල් ඔබට අහිමි වෙලා. ඒ හින්දා මම අපේ දූල පුතාලට යෝජනා කරනවා මේ කාලේ අමාරු කාලයක් ඒ වුණත් අපේ දූල පුතාලා පුළුවන් තරම් අනිත් කාරණා පිළිබඳව අවබෝධ කරගෙන ඒ පිළිබඳව සතිමත්ව දැනුවත්ව ඉන්න අතරම තමන්ගේ මූලික අරමුණට උදව් වෙන, තමන්ගේ මූලික අරමුණට ඉලක්කයට උපකාරවත් වෙන දේවල් නිතර පරිහරණය කරන්න. තමන්ගේ වටේ එවැනි දේවල් ගැවසෙන තත්ත්වයට පත් කරගන්න. තමන්ට හානිකර සහ තමන්ගේ අරමුණට යම්කිසි ආකාරයකට බාධාකාරී දේවල්, පීඩාකාරී දේවල්, හානියක් විය හැකි කියලා හිතෙන දේවල් තමන්ට හිතුන් නැතත් තමන්ට මඟ පෙන්වන බුද්ධිමත් මව්දෙමව්පියන්ට, ගුරුවරුන්ට හිතන යම් දේවල් තියෙනවා මෙයාගේ ගමනට මේක බාධාවක්. ඔබ බලන්න ඇත්තටම ඒ වගේ දේවල් ටික කාලයකට හෝ පැත්තකින් තියලා ඒක අයින් කිරීම ඔබට උදව්වක් වුණාද කියලා. ඔබම අත්හදා බලන්න. එහෙම උදව්වක් වුණා නම් ඒක දිගටම ඒකට අදාළව විනයක් පවත්වගෙන අයින් කරගන්න. ඒක ඔබට අත්හදා බලන්න පුළුවන්. යා දෙමව්පියෝ කියන ෆෝන් එක ඔබ ඉන්න එපා. කොච්චර හරි මොකද කරන්නේ? ඕක කර පාඩම් කරන්න පුළුවන්ද? ඕක පැත්තකින් තියන්න ළමයා කිය බනිනවනේ ඔබට. ඔබ කේන්ති ගන්නවා. මම ඔබට යෝජනා කරනවා කේන්ති ගන්නවා වෙනුවට ඒගොල්ලෝ එහෙම අදහසක් කියනවා. ඔබ ඒක ඇත්තටම පැත්තකින් තියලා ඔබ සතියක් දෙකක් උත්සාහ කරලා බලන්න අධ්‍යාපන කටයුතු වලට වෙන් කරන පැය දෙක ෆෝන් එක ඔබ ඉන්නේ නැතුව සම්පූර්ණයෙන් මේ පැය දෙක සති දෙකක් දවසට පැය දෙක ගානේ වැඩ කරලා ඔබ බලන්න ඔබට ඒකෙන් ඇත්තටම ප්‍රයෝජනයක් තියෙද? ඒකෙන් ඔබට යම්කිසි ඵලදායී බවක් ලැබුණාද? ලැබුණා නම් ඔබ ඒක දිගටම ගෙනිච්චට කමන්නේ. ඔබට හිතනවා නම් නෑ මම මේක කරා කියලා මට වැඩක් නෑ කියලා. ඉතින් එතකොට ඔබට හිතන්න පුළුවන්. මම හිතන විදියට නම් ඔබ ඉගෙන ගන්න පරිසරය වෙනස් කර ගන්නකොට ඒකට කැප දේවල් අකැප දේවල් අඳුරගෙන අකැප දේවල් අයින් කරලා කැප දේවල් ඒකට ලං කරගත්තොත්, ගෝචර තැන අඳුනගෙන අගෝචර තැන අඳුනගත්තොත්, කල යුතු දේ අඳුනගෙන නොකල යුතු දේ අඳුනගෙන කල යුතු දේ කරලා නොකර යුතු දේ නොකර ඉන්න කෙනෙකු බවට ඔබපත් වුණොත් අනිවාර්යෙන් ඔබේ අරමුණ ජය ගන්න ඒ පරිසරය ඔබට උදව්වක් වෙනවා. ඒක උදව්වක් වෙන එක ගැන කිසි සැකයක් නැහැ. හැබැයි ඔබ ඔබේ අත්දැකීමෙන් බලන්න. ඔබ මේක පරිශ්‍රණයක් කරා. එතකොට ඔබටම තේරෙයි මේකේ තියෙන ප්‍රතිඵලයක් කියලා. ඒක ඔබට අත්දැක බලන්න පුළුවන් දෙයක්. මොකද අද ඔබ වැනි දරුවන්ට අනාගතය ගොඩ ගන්න නම් ඉගෙන ගන්නම වෙනවා. උසස් පෙළ සහ O level මේ අවුරුද්දේ අග හෝ ලබන අවුරුද්දේ මුල හෝ තියෙයි. ඒ වසරවල ඉගෙන ගන්න දරුවෝ මේ අමාරු කාලයක්. හැබැයි මේ වෙලාවේ තමයි අභියෝගේ හරියට බාරගෙන අපේ දරුවෝ පරිසරයේ කොහොම හරි එකට ගොනු කරගෙන ඒ ඉලක්කය ජය ගන්න ඕන. දුල පුතාලට ඉගෙන ගත්තොත් ලෝකෙ ගොඩක් රටවල් වල දොර ඇරෙනවා. ලෝකෙ ගොඩක් රටවල් වල දොර ඇරෙනවා. හැබැයි ඉගෙන ගන්න ඕන. O level හොඳට පාස් කර ගන්න ඕන. A level හොඳට පාස් කර ගන්න ඕන. ඉංග්‍රීසි, ජපාන්, ප්‍රංශ, ජර්මන් වගේ භාෂාවන් ඉගෙන ගන්න ඕන. විශේෂ භාෂා හැකියාවන් ඇති කර ගන්න ඕන. විශේෂ කුසලතා, නූතන තාක්ෂණයට අදාළ, නවීන තාක්ෂණයට අදාළ මෙවලම් හොඳට පරිහරණය කරලා ඒව හසුරවලා දේවල් කිරීමේ හැකියාවන් ඔබ තුල දියුණු කර ගන්න ඕන. ඊට අදාළ පරිසරයක් ඔබ යොදා ගන්න ඕන. ඔබට ජීවිතේ ජය ගන්න පුළුවන්. අද ඔබේ අම්මා තාත්තා විඳින දුක් වලින් ඔවුන්ව නිදහස් කරගන්න. ලෞකික ජීවිතයේ දුක් වලින්නේ සසරේ දුක් වලින් නිදහස් කරගන්න ඔබට උදව් කරන්න ක්‍රම තියෙනවා. නමුත් ලෞකික ජීවිතේ හරි මේ ඔබට උගන්වන්නේ ඒගොල්ලෝ කොච්චර දුක් විඳිනවද? තෙල් පෝලිං වල දුක් විඳිනවා. 50ක් 60ක් යන්න පුළුවන් බස් එකේ 100ක් විතර යනවා.
වහල උඩත් එක්ක කවදාකවත් ලංකාවේ මිනිස්සු විඳපු නැති දුක් විඳින. එතන ඉන්නේ ඔබේ අම්මා. එතන ඉන්නේ ඔබේ තාත්තා. ඒගොල්ලෝ එච්චර දුක් විඳලා ඔබව ගොඩ දාන්න උත්සාහ කරනවා. ඔබව තැනකට ගේන්න උත්සාහ කරනවා. ඔවුන්ට අහිමි වෙච්ච ජීවිතය ඔබට ලබා දෙන්න ඔවුන් උත්සාහ කරනවා. ඉන්න මම අපේ දරුවන්ට යෝජනා කරනවා මේ අභියෝගාත්මක කාලේ ඔබ ඔබේ අරමුණට ඔබ ඔබේ ඉලක්කයට ගැලපෙන පරිසරයක් ඔබේ ජීවිතේ හදාගන්න. ඒ අධ්‍යාපනික පරිසරය තුළ ඔබ හැසිරෙන්න. ඔබේ ඉලක්කයට යන්න ගොඩක් උදව් වෙනවා. ඊළඟට දෙවැනි කාරණය තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට ඒ දියුණුව කරා යන ගමනේදී බුද්ධාදී ආර්යයන්ගේ සිත් අසුරු කරන්න ලැබුණොත් ඒ කිව්වේ සත්පුරුෂය අසුරු කරන්න ලැබුණොත් ඒ සිතුවිලි අඳුනගන්ට ලැබුණොත් කෙනෙකුට එක කොටහක් ලොකු උපකාරයක්. ලෞකික ලෝකෝත්තර දියුණුවට ඒ උත්තමයන් පිළිබඳව ඇති වෙන පැහැදීම, ඒ උත්තමයන්ගේ හෙවණ, තවත් විදියට කිව්වොත් මොකද්ද? සත්පුරුෂාශ්‍රය. ඒ සත්පුරුෂෝ කෙරෙහි ඔබ තුල ඇති වෙන පැහැදීම, උසස් උතුම් ප්‍රබුද්ධ අය පිළිබඳව ඔබ තුල ඇති වෙන පැහැදීම ඔබේ ලෞකික දියුණුවටත් ඔබේ ලෝකෝත්තර දියුණුවටත් ගොඩක් උදව් වෙනවා. එහෙනම් බෞද්ධයෙක් වෙන ඔබට මම යෝජනා කරනවා උතුම් බුද්ධ රත්නය කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, ඒ උතුම් මහරහතන් වහන්සේලා කෙරෙහි ඔබගේ හිතේ තිබෙන පැහැදීම, ඒ ශ්‍රද්ධාව ඔබ අඛණ්ඩව පවත්වා ගන්න ඕනේ. ඒ ඔබේ දියුණුවට උදව් වෙනවා. ඔබට භාග්‍යවතුන් වහන්සේ ගැන තියෙන අසීමිත පැහැදීම නිසා ඔබ භාග්‍යවතුන් වහන්සේ එපා කියලා පෙන්වපු දේවල් වලින් වළකින්න පටන් ගන්නවා. ඔබ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි තියෙන අවබෝධයෙන් යුක්ත ඒ උතුම් ගෞරවයෙන් යුක්ත පැහැදීම නිසා ඔබ භාග්‍යවතුන් වහන්සේ ප්‍රගුණ කරගන්න කියපු දේවල් ප්‍රගුණ කරගන්න පටන් ගන්නවා. එතකොට ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ලෙස ඔබ ගත කරන ඒ උතුම් ජීවිතේ මතක තියාගන්න. ඒ උසස් ජීවිතය ඔබට ගොඩක් උපකාරවත් වෙන ඔබේ දියුණුවට. ඔබේ පරිහානිය වළක්ව ගන්න. මොකද අපි කාටත් ආධ්‍යාත්මික ප්‍රතිරූපයක් බලාගෙන හැදෙන්න කෙනෙක්. ආදර්ශයක්, පරමාදර්ශයක්. එක තමයි උතුම්ම වචනය. ආධ්‍යාත්මික පරමාදර්ශයක් ඕන. ඉතින් අපේ ආධ්‍යාත්මික පරමාදර්ශයේ බවට ලෞතුරා බුදුහාමුදුරුවෝ පත් කරගත්තොත්, උන්වහන්සේගේ උතුම් ප්‍රඥාව අපේ පරමාදර්ශය වුණොත්, උන්වහන්සේ ගාව තිබිච්ච ඒ උදාර කරුණාව මෛත්‍රිය අපේ පරමාදර්ශ ධර්මයන් බවට පත් වුණොත්, ඒ තථාගතයන් වහන්සේ දිවිහිමියෙන් සරණ ගියපු කෙනෙක් බවට පත් වුණොත් අපිට වරදින්න පුළුවන්ද? ඒක වෙන්නේ නැහැ. අපිට එහෙම වරදින්නේ නැහැ. අපි අවංකව බුදු සරණ ගිහිල්ලා නම්, අවංකව දහම් සරණ ගිහිල්ලා නම්, අවංකව ඒ උතුම් මහරහතන් වහන්සේලා, ආර්යයන් වහන්සේලා සරණ ගිහිල්ලා නම්, ඒ හින්දා මා ඔබට යෝජනා කරනවා අර්බුදය ඔබට හැම එකක් ගැනම සැක ඇති කරනවා. සැක ඇති වෙන තැනම අවබෝධයෙන් යුක්තව ඔබගේ මනස වියවුල් කරන තැනම ඔබ අවබෝධයෙන් යුක්තව ඒ තථාගතයන් වහන්සේ වදාළ ධර්මයෙහි උන්වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධත්වයේ කෙරෙහි පැහැදීම අඛණ්ඩව පවත්වා ගත්තොත් ඒක අනිවාර්යයෙන්ම අපේ දියුණුවට හේතු වෙනවා. අපේ රට ආර්ථිකමය වශයෙන් පිරිහිලා තියෙනවා.
දේශපාලනිකව පිරීලා තියෙන්නේ. අපි බෞද්ධ රටක් කීවට ඇත්තටම අපේ රාජ්‍ය දේශපාලනික ආර්ථික සමාජීය ප්‍රතිපත්තිවල ඒ බෞද්ධ දර්ශනේ හරය නැහැ. දැන් මම මේ කාලේ වැඩ ඉන්න මේ ජපානය කියන රට. ඒගොල්ලෝ නිතර කියන්නේ ඇත්තටම අපි බෞද්ධ රටක් කියන්නේ. හැබැයි මේ රටේ 100ට මං හිතන්නේ 99ක් විතර මහායාන බෞද්ධයෝ ඉන්නේ. ක්‍රිස්තියානි කතෝලික සුළු ප්‍රමාණයක්, මැද පෙරදිගින් සහ ලංකාවෙන් ආපු ඉස්ලාමීය බැතිමතුන්, හින්දු බැතිමතුන් යම් ප්‍රමාණයක් සුළු ප්‍රතිශතයක්. නමුත් මේ රටේ ඇත්තටම එහෙම කියන්නේ මේ රටේ ඒගොල්ලෝ බෞද්ධ රටක් ලෙස කොහෙත්ම සමාජයට එලි දක්වන්නේ නැහැනේ කොතනකවත්. උන් ජපානයේ කියන තැන තමයි ඉන්නේ. හැබැයි අපිට පේනවා මේ රටේ දේශපාලනික වේවා, සංස්කෘතික වේවා, ආර්ථිකමය වේවා ඒ දකින්ට ලැබෙන මූලික ප්‍රතිපත්තිවල, නීති රීතිවල අභ්‍යන්තරයේ මහායාන දර්ශනය තියෙනවා. මහායාන දර්ශනයට අපි එකඟද නැද්ද වෙනම කතන්දරයක්. ඒක වෙනම කතන්දරයක් නේ. ඒක අපේ දාර්ශනික ප්‍රශ්නයක්. මහායාන සංස්කෘතියට අපි එකඟද නැද්ද කියන එක වෙනම කතන්දරයක්. ඒක අපේ දාර්ශනික ඒක ගැන අපිට විවාදයක් තියෙනවා. අපි තේරවාදීන් නිසා. ඒක වෙනම කාරණයක්. හැබැයි ඔවුන්ගේ සාර්ථකත්වයට මහායාන බෞද්ධ දර්ශනයෙන් ගත්තු දේවල් බොහොමයක් තිබෙන බව පේනවා. ඒක පේනවා. මම ඔබට කියන්නේ අපිට වරදින ප්‍රධාන හේතුවක් තමයි අපේ රටේ පාලන තන්ත්‍රයට තුනුරුවන් පාවිච්චි කරනවා විතරයිනේ. පාලන තන්ත්‍රයට ඒම සඳහා සහ ඔවුන්ගේ බලය පවත්වාගෙන යාම සඳහා තුනුරුවන් පාවිච්චි කරනවා. හැබැයි ඒ උතුම් දර්ශනය, ඒ උතුම් දහම ප්‍රායෝගිකව යහපත් මනුස්ස ජීවිත ගොඩනංවන්න, යහපත් සමාජයක් ගොඩනංවන්න, සාමකාමී ගෞරවනීය ප්‍රබුද්ධ විවෘත මනසක් තියෙන බුද්ධිමත් මිනිස්සු නිර්මාණය කරන්නට අවසනාවකට අපේ රට ඇතුලේ දර්ශනය අරගෙන තියෙන ප්‍රමාණය මදි. නෑම නෙමෙයි මදි. තව ගොඩක් අපේ දියුණුවට මේ තථාගත දර්ශනයේ තිබෙන උතුම් ගොඩක් දේවල්, මේ ලෞකික ජීවිතේට ගොඩක් දේවල් මේ දහමේ තියෙනවානේ. නිවන් දකින්නම අදාළ දේවල් තියෙනවා. ඒක ඇත්ත. හැබැයි මේ ලෞකික ජීවිතය, සමාජය, රට, ලෝකය ඉන්න තැනින් වඩා ප්‍රබුද්ධ තත්වයකට ගෙන යා හැකි බොහෝ දේ මේ තථාගත දහමේ තියෙනවා. මේ දහම අපි හරියට අවංකව වැළඳගත්තා නම්, සරණ ගියා නම් ඇත්තටම අපි ශීඝ්‍ර දියුණුවකට යනවා. විශේෂ දියුණුවක් අපිට අපේ රට ඇතුලේ, අපේ සමාජය ඇතුලේ ලබන්න තිබුණා. අවසනාවකට අපිට බුදුදහමේ තාම මතු පිට දේවල් පමණක් නේ, මතු පිට දේවල් පමණක්. ඇත්තටම කිව්වොත් ඒවා බෞද්ධ සංස්කෘතියේ තියෙන මතු පිට දේවල් පමණක් තමයි බොහෝ වෙලාවට අපේ ජීවිතයට බද්ධ වෙලා තියෙන්නේ. ඒක අපරාධය. ඒකේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒකට කවුද වග කිව යුතු? අපි කවුරුත්. ඒ වුණාට මම යෝජනා කරන පුද්ගලික ජීවිතවල ඔබේ දියුණුවට, ඔබේ සාර්ථකත්වයට, ඔබේ සැනසීමට නේ, ඔබේ සැනසීමට, ඔබේ ආලෝකයට තුන්සරණ ගියපු හොඳ බෞද්ධයෙක් වීම හරිම ප්‍රයෝජනවත් වෙයි. මහා උපකාරයක් වෙයි.
හැබැයි ඒක අවංක එකක් වෙන්න ඕන. ඒක අව්‍යාජ එකක් වෙන්න ඕන. ඒක නිර්වුල් සහ නිවැරදිව ඇති කරගත්ත පැහැදීමක් විය යුතුම වෙනවා. ඒක නිර්වුල්ව සහ නිවැරදිව ඇති කරගත්තු පැහැදීමක් වෙන්න ඕන. එතකොට ඒක ඔබට උදව්වක් වෙනවා. ඒක ඔබට උපකාරයක් වෙනවා. මම සරලව මෙච්චර ගොඩාක් ගැඹුරට යන්නේ නැතුව වුණත් මම ඔබට කියන්නේ බුදුහාමුදුරුවෝ කරන්න එපයි කියපු නරක දේවල් ටික අපි කොහොම හරි නොකර ඉන්න හිත හදාගත්තොත් අපි දියුණු වෙන එක දියුණු වෙනවනේ. දියුණු වෙන එක දියුණු වෙනවා. ඔක්කොම දේවල් පැත්තකින් දිනු. අපිට බුදුහාමුදුරුවෝ දේශනා කරපු දෙයක් නේ. හොරකම් කරන්න එපා. ඇත්තටම අපේ රටේ පුරවැසියෝ සහ පාලකයෝනේ හොරකම් නොකර හිටියන හොරුණු වුණා. අපි කොච්චර දියුණු වෙලාද අද? පුරවැසියොත් පාලකයොත් නෑ. පුරවැසියෝ හරි හොඳයි අහිංසකයි. පාලකයෝ තමයි අන්තිම දෙක්කොල්ලමනේ. අපි කවුරුත් පිළිගන්න වෙනවනේ. අපිට පේනවනේ ෂෙඩ් වල තෙල් නෑ. පුරවැසියන්ගේ ගෙවල් වල තෙල් තිබේනේ. එහෙම පුරවැසියෝ ඉන්න රටක පාලකයන්ගේ ගිනුම් වල ගනින්න බැරි තරම් සල්ලි හංගල තියෙන එක ගැන පුදුම වෙන්න ඕනද? ඒක ගැන අපි පුදුම වෙන්න ඕනදනේ? ඒක තමයි යථාර්ථනේ. මිනිස්සුගේ යථාර්ථය ඕක. ඔක තමයි ඇත්ත. මිනිස්සු අර්බුදය ඇතුලේ ගොඩාක් නාස්ති වෙනවනේ. බොහොම හානිකර දේවල් කරගනිමින් ඉන්නවා. හානිකර දේවල්. හොඳ මිනිස්සු අතර ඉන්නවා වටින උතුම් යහපත් මිනිස්සු. ගොඩාක් හොරකම් අපේ සමාජයේ සාමාන්‍ය දෙයක්. බොරුව අපේ සමාජයේ සාමාන්‍ය දෙයක්. ඉතින් මේ වගේ සරලම මඟ පෙන්වීම් ටිකක් හරි බුදුහාමුදුරුවෝ සිද්ධ කරපු පිළිපදිනවා නම් ඒවා කෙරෙහි පැහැදීමක් ඇති කරගෙන ඒවා තමන්ගේ ප්‍රතිපත්ති බවට පත් කරගෙන අපි ජීවත් වෙනවා නම් මතක තියාගන්න අපිට ලොකු දියුණුවක් ලබා ගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ චක්ක සූත්‍රයේදී අංගුත්තර චතුක්ක නිපාතේ අපට පෙන්වලා දෙන්නේ එකයි. තා ඉක්මන් දියුණුවක් ඕන නම් ඔබ මේ ගුණ ඔබේ ජීවිතය තුළ ප්‍රගුණ කරගත යුතුම වෙනවා. ඊළඟට සම්‍යක් චිත්ත ප්‍රනිධියෙන් සමන්වාගත වීම. ඒකේ හොඳට හිත හදපු කෙනෙක් බවට පත් වෙන්න කියන එක. හොඳ ආත්ම දමනයක් තියෙන මිනිසෙක් වෙන්න ඕන කියන එක නේ. ආත්ම දමනයක් තියෙන. ආත්ම දමනය ඕන කොයි වෙලාවෙද? අපගේ මනස, අපගේ ආධ්‍යාත්මය, අපගේ සිතුවිලි අසංවර, කලබලකාරී, අවිනයෙන් යුක්ත පරිසරයකට ගමන් කරන වෙලාවේ තමයි ඒ ආත්ම සංයමය, ඒ ආත්ම දමනය මනා චිත්තචෛතසික කලමනාකරණයක් ප්‍රබුද්ධව තමන්ගේ මනස අවබෝධ කරගෙන කටයුතු කිරීමක් අපි විසින් කළ යුතුයි. ඒක අනිවාර්යෙන් අපි විසින් කළ යුතුයි. ඒක අපේ දියුණුවට උදව්වක්. අපිට මේ අපේ ආවේග පාලනය කරගන්න බැරි කම නිසා කොච්චර අපේ පිරීම ඇති කරගන්න. කොච්චර පිරී මේ රටට ඉගෙන ගන්න යන දූල පුතාලා. ඒ ඉගෙන ගන්න යන දූල පුතාලා ගොඩක් අය මේ රටට එන්නේ ඇත්තටම මේ අධ්‍යාපනය ලැබනවා කියන අරමුණකට වඩා මේ රටට ඉස්කෝල හරහා ඇවිල්ලා
මේ රැකිරක්ෂාවලට ඇතුල් වෙලා හොඳ ජීවිතයක් ලබා ගැනීම තමයි මේ රටට එන කෙනෙකුගේ ප්‍රධානම අභිලාෂය. ඒක තමයි ඇත්ත. නැතුව මේ ජපන් වගේ අමාරු භාෂාවක් ඉගෙන ගැනීම කියන එකට අය ස්වල්ප ප්‍රමාණයක් ඇති. දැන් මේ දූල පුතාලට මම හමු වුණා. මේගොල්ලෝ හම්බ වෙන අලුත් ඉස්කෝලවලට ආපු අය අපේ පුජි සුගත සේනාසනේට එහෙම ආවම ඒ දරුවෝ මට මුණ ගැහෙනවා. මොකද අලුත් ඉස්කෝලවලට ගේන ළමයි ආපු ළමයි එනවා පන්සලට. එයාවම් මුණ ගැහුණම මම ඔවුන් එක්ක කතා කරන ප්‍රධානම දෙයක් තමයි සිත පාලනය කරගෙන ආවේග පාලනය කරගෙන මේ අවුරුදු දෙක එක දිගට ඉගෙන ගන්න කියන එක. මොකද හේතුව ඔය පාර්ට් ටයිම් රැකියාවක් එහෙම කරාම සල්ලි ටිකක් හම්බෙනකොට ඒක රුපියල් වලට කන්වර්ට් කරලා ගණන් හදනකොට ගොඩාක් වෙලාවට ඒ දරුවන්ගේ ඒ සිතුවිලි යනවා ඉස්කෝලේම නවත්තලම සල්ලි හම්බ කරන්න පටන් ගත්තා නම් කොච්චර හොඳද කියලා. අන්තිමට ඒ දරුවෝ ඉස්කෝලේ යන එක නවත්තන මේ රටේ ඉස්කෝලවලට ආවම ඉස්කෝලේ පන්තියට පැමිණීම 80% පනින්නම ඕන ඊළඟ වීසා කාලය දික් කර ගන්න. වීසා එකට තදින් බලපානවා ඒක. එහෙම නැති වුණොත් ඕවර්ස්ටේ කියලා මේ කියන්නේ මේ ඉස්කෝලේ යන්නේ නැතුව වීසා එකක් නැතුව ඉන්න කෙනෙකු බවට පත් වුණොත් එයා හැමතිස්සෙම ඉන්නේ නීති විරෝධීව. එහින්දා අර අපි නිතර අපේ දරුවන්ට ඊළඟ පරම්පරාවට කියලා දෙන දෙයක් තමයි ආවේග පාලනය කරගන්න. විවිධ ආවේග අපිට ඇති කරනවා අපිට මුණ ගැහෙන පරිසරයේ අරමුණු දකින්න දේවල් ලැබෙන අත්දැකීම් මේවා අපිට විවිධ ආවේග ඇති කරනවා. ආශාවන් වෙන්න පුළුවන්, තරහ වෙන්න පුළුවන්, ඊර්ෂ්‍යාව වෙන්න පුළුවන්. හැබැයි අපිට එන ආවේග අපි එහෙම එළියට දාන්න ගියොත් ඒ ආවේගවල වහල්ලු වෙලා කටයුතු කරන්න ගියොත් මොකක්ද වෙන්නේ? අපි මේ ලෝක වශයෙන් අපවාද උපවාද නිന്ദා අපහාස විඳින තත්වයට පත්වීම ඉඳලා බැනුම් දෙඩුම් ගෙරවිලි රැවිලි වලට ගොදුරු වීම ඉඳලා නෛතිකව විශාල ප්‍රශ්නවලට අපි මුහුණ දීම දක්වා මේ ලෝකෙදි ගමන් කරනවානේ. ඒ හැම එකකම නිකන් නිරීක්ෂණය කරලා සිහිනුවණින් බැලුවොත් මොකද්ද හේතුව කියලා ඒ වෙලාවේ ආපු ආවේගය හිත තුල ආපු ඒ සිතුවිල්ල අපි පාලනය කරගෙන නැහැ. ඒ වෙලාවේ ආපු ආවේගය අපි පාලනය කරගෙන හිටියානම් ඒ ආවේගෙ මත පදනම් වෙලා අපි දේවල් කරන්න කියන්නේ නැහැ. එහෙම නොකරනම් සමහර විට අද එයා භුක්ති විඳින නරක ප්‍රතිඵලය භුක්ති විඳින්නේ නැහැ. ඒ නිසා අත්ත සම්මාපනිදිච නැත්තම් මේ චිත්තය සිත මනාව දමනය කරගන්න එක. ඒ ආවේග හොඳට අඳුනගෙන අවබෝධ කරගෙන ඒවා කළමනාකරණය කරගන්න එක. ඒක අපේ ජීවිතයේ සාර්ථකත්වයට ගොඩාක් ලොකු උදව්වක්. දැන් බලන්නනේ. මතක් අර මුදාවේ නිලධාරියෙක්. එයාට ආපු ආවේගය එයා පාලනය කරගන්න බැරුව අතිශයින් අමානුෂීය ලෙස පාරදීමක් සිත කළා සිවිල් නිරායුධ පුරවැසියෙක්ට. දැන් ඒ ආවේගය ඒ මුදා නිලධාරියා පාලනය නොකර ගැනීම නිසා ඒ විනාශය වෙන්නේ තාම ශිෂ්ට සම්පන්න විනයගරුක පිරිසක් ලෙස ලෝකයේ යම් කීර්තියක් ගෞරවයක් දිනාගෙන ඉඳපු ශ්‍රී ලංකා හමුදාවට එයා ඒ ආවේගය ඒ වෙලාවේ පාලනය නොකර ගැනීම එයාගේ ඇඟේ පතේ හයිය පෙන්වන්නට යෑම නිසා එයාගේ ආවේගය පාලනය කරගන්නේ නැතුව එකෙන් අපකීර්ති ඊළඟට ත්‍රස්තවාදයට එරෙහිව දෙමළ සිංහල මුස්ලිම් සියලු දෙනා බේරා ගැනීම සඳහා කරපු සටනේදී ඒකෙදි යම් වැරදි අමානුෂීය හැසිරීම් තිබුණා කියලා චෝදනා කරනවා ලෝකේ සමහර රටවල්.
අපේ හමුදාවේ සමහර අයට. ලෝකෙ මිනිස්සු චෝදනා කරනවා. එතකොට මේ චෝදනාවන් තර්කානුකූල කරන්නේ නැද්ද මේ වගේ ආවේගකාරී හැසිරීම? ඒ වගේ චෝදනාවන් ගැන නැවත හිතා බලන තත්ත්වයට පත් කරන එකක් නෑ කියලා හිතනවා. බලන්න එක ආවේගයක් කරන විනාශය. ඊළඟට ඔවුන්ට ශ්‍රී ලංකා හමුදාව සම්බන්ධව සමාජයේ 20 අවුරුද්දක් විතර තිස්සේ තියෙන ගෞරවනීය හැඟීම. එක අමාරුවෙන් ගොඩනගාගත්තු දෙයක්. ඒක බොහොම දිගු කාලයක් තිස්සේ හෙමින් ගොඩනගාගත්තු දෙයක්. එවැනි ආවේගකාරී හැසිරීමකින් ඒ සිද්ධ වෙන හානිය ඒක සුළු නෑ. හින්දා ආවේග කළමනාකරණය කියන එක ඉගෙන ගත්තේ නැතොත් කොච්චර කඳබඩ ලොකු වුණත් වැඩක් නෑ. හොඳට මතක තියාගන්න. ආවේගය Tamanට ආවේග එනවා, මටත් එනවානේ, ඔබටත් එනවා. රහත් නොවුණු හැමෝටම ආවේග එනවා යම් සිද්ධිවලදී. අත්දැකීම් ලැබෙනකොට, සමහර සිද්ධිවලට මුහුණ දෙනකොට කාටත් එනවා. හැබැයි ඉතින් අපේ පූර්ණ පිරිහීමක් නේ, පූර්ණ විනාශයක් අපි සිද්ධ කරගන්නවා. අපිට දියුණුවක් නෙවෙයි, පූර්ණ විනාශයක් අපි සිද්ධ කරගන්නවා. අපි ආවේගවල වහලුම් බවට පත් වෙනවා. ඒ නිසා ඔබගේ දියුණුව ඉක්මන් දියුණුවක් ඔබට ඕන නම්, ඉක්මන් දියුණුවක්, කෙටි කලකින් දියුණුවක් ඕන නම් ඔබට එන ආවේග පාලනය කරගන්නට සමත් කෙනෙක් වෙන්න. ආවේග පාලනයට සමත් කෙනෙක් වෙන්න. චිත්තාවේග කළමනාකරණය කරන්න. මනසට එන මනෝභාවයන් ගැන තාම සිහිනුවණින් දැනුවත්කමින් ඉඳලා ඒවත් එක්ක ඔබ වීර්යයෙන් යුක්තව බුද්ධිමත්ව වැඩ කරන්න. අන්තිම කාරණය. ඒක නම් ඉතින් සංසාරික කාරණයක්. මොකද්ද? පොබ්බේජගත පුඤ්ඤතා. අපේ ශීඝ්‍ර දියුණුවට අපි පෙර පින් කරලා තියෙන එකත් උදව්වක්. අර මුල් කාරණා තුනම මේ ලෝක කාරණානේ. හැබැයි සිව්වන කාරණය භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා. පෙර පින් කරලා තියපිච්ච කෙනෙක් වීමත්, පෙර පින් සහිත කෙනෙක් වීමත් ඔබට ශීඝ්‍ර දියුණුවකට, වේගවත් දියුණුවකට ගොඩක් උදව්වක් කරනවා. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් ඉතින් මම පෙර පින් කරලා මදි නම් මම මොකද කරන්න කියලා. මම යෝජනා කරනවා ඔබට පුළුවන් ආකාරයට ඔබ මේ භවයේ හෝ දාන, ශීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්හි ඔබට පුළුවන් විදියට ඔබ නියැලෙන්න. සතෙකුට හරි බත් පිටක් හරි දෙන කෙනෙක් වෙන්න. දවසට සිල්පද කීපයක් හරි රකින්න. පන්සිල් පද 5ම රකින්නවා නම් විශිෂ්ටයි. මෛත්‍රිය, කරුණාව, මුදිතාව වැනි උතුම් කුසල ධර්මයන් භාවනාවන් ලෙස දියුණු කරගන්න. තව ඉහළට භාවනාවන් තිබෙනවා. නමුත් සාමාන්‍ය ජීවිතයේදී මේ පුණ්‍ය ක්‍රියාවන් ඔබ සිද්ධ කරන්න අකණ්ඩව. එතකොට අලුතින් මේවා දියුණු කරනකොට පෙර සසරේ කරපු දේවල් තියෙනවා නම් පුණ්‍ය ක්‍රියාවන්, ඒ පින් කුසල් ඒවත් මතුවේ. අලුත් පුංචි හෝ පින්කම් වල නියැලෙන කෙනාගේ පෙර පිනක් මතුවෙනවා. ඒ හින්දා පෙර පින අවශ්‍යයි. පෙර පින ලොකු උපකාරයක්. ඒ නිසා පෙර පින නැති නිසා මම මුකුත් කරලා වැඩක් නැහැ, මට දියුණුවක් නැහැ කියලා හිතන්නේ නැතුව අර මුල් කාරණා තුනෙන් වීරිය කරන්න. වීරිය කරන ගමන් අලුතින් පුංචි පින් කුසල් කරන්න.
යහපත් දේවල් කරන්න ඔබ මොන ආගමේ වුණත් කමක් නැහැ. බණ අහන අය කතෝලිකයි ඉන්නවා, මුස්ලිම් අය බණ අහනවා, දෙමළ අය බණ අහනවා, ක්‍රිස්තියානි අය බණ අහනවා, හින්දු අය බණ අහනවා. ආගම මොකක් වුණත් කමක් නැහැ. හොඳ දේවල් නේ. චූටි හෝ පොඩි හෝ යහපත් දේවල් කරන්න. ඔබ යහපත් දේවල් කරන තරමට, ඔබ උතුම් පින් කටයුතු කරන තරමට ඔබගේ දියුණුව අනිවාර්යයෙන්ම ඉහළට ගමන් කරන්න පටන් ගන්නවා. තාම ප්‍රබල දියුණුවක් ඔබේ ජීවිතේට ඔබට ලැබෙන්න පටන් ගන්නවා. ඒක අනිවාර්යයි. ඒක උත්සාහ කරන්න. ඔබට පුළුවන් ඒක කරන්න. මේ කරුණු ටික ඔබට පැහැදිලි කළේ ඔබට ඉක්මන් දියුණුවක් අවශ්‍යයි. ඉක්මන් දියුණුවක් අවශ්‍ය වෙන්නේ අපි විශාල පරිහානියක ඉන්න නිසා. හැබැයි ඉක්මන් දියුණුවත් යහපත් පදනමක පිහිටා ගොඩනගා ගත යුතු එකක්. ඒ පදනම තමයි අපි සාකච්ඡා කළේ. ඒ පදනම. එහි මූලික හරය විය යුත්තේ කොයි වගේ තත්වයක්ද, කොයි වගේ දේවල්ද කියන එක. ඉතින් තාම ශ්‍රද්ධාවෙන් අද මේ සන්ධ්‍යායාමේ මම දන්නවා ලංකාවේ ගොඩාක් අයට පැයක් බණ අහන් ඉන්න බෑ, කරන්ට් එක යනවා. එතකොට ෆෝන් වැඩ කරන්නේ නැතුව යනවා. ඩේටා නැහැ, සල්ලි නැහැ ඩේටා දාගන්න. ගොඩක් ප්‍රශ්න. ඒත් ගොඩක් අය ශ්‍රද්ධාවෙන් පුළුවන් උපරිම වෙලාවක් මේ දේශනාව ශ්‍රවණය කළා. ඔබට පුළුවන් ඉඩ ලැබෙන වෙලාවක මේ දේශනාව බුද්ධ පුතුන් YouTube නාලිකාවට, මුහුණු පොතට වගේම YouTube නාලිකාවට එකතු වීමෙන් නැවත නැවතත් ශ්‍රවණය කරන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. ඉතින් අද දවසේ මේ සද්ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ අපටත් දම්පැන් දීපු අප වඩම කරවාගෙන තමන්ගේ ගෙදර පළාතේ ධර්ම දේශනාවන් සිද්ධ කරපු ඊටම යහපත් ගුණගරුක පියෙකුගේ අභාවයෙන් අවුරුද්දක් සම්පූර්ණ වීම නිමිති කරගෙන කරුණාරත්න කොටුගොඩ පියාණන් වහන්සේට පින් දෙන්නයි එතුමන්ගේ ආදරණීය දියණිය අසංගනා විජයානන්ද දියණිය, ඒ වගේම මෙම බෑනනුවන් උදානී කොටුගොඩ දියණිය, දර්ශන් කොටුගොඩ, නිර්මලා කොටුගොඩ කියන මේ පවුලේ මව් දෙමව්පියන් සහ දුවා දරුවන්, ඒ ඥාති හිත මිත්‍රාදීන්, මුණුබුරු මිනිබිරියන් එකතු වෙලා තමයි අද මේ සද්ධර්ම දේශනාව සිද්ධ කළේ. ඉතින් රැස්වුණු සියලුම පින් කුසලයේ ආදරණීය පියාණන් වහන්සේටත්, ඒ මව්පිය පරම්පරාවල මියගිය සියලු දෙනාටත්, බණහපු ඔබ නමින් මියගිය සියලු දෙනාටත් මේ පින්වත් වේවා, සුවපත් වේවා, සැපවත් වේවා, දුකින් මිදේවා, උතුම් නිවනින් අපේ ඥාතිවරු ඒ පියාණන් ඇතුළු කොට සැනසීමෙන් සැනසීමටපත් වේවා. සාදු සාදු සාදු. දෙවියෝ පින් අත් කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය සුජීවත්ව සිටින ආදරණීය මෞතුමියට වගේම හසංගනා විජයානන්ත මැතිණියට, එම දුවා දරුවන්ට, එම මහත්මාණන්ට, උදානි කොටුගොඩ මැතිණිය ඇතුළු ඒ දුවා දරුවන්ට, දර්ශන් කොටුගොඩ මහත්මයා ඇතුළු ඒ පවුලේ ඇත්තන්ට වගේම නිර්මලා කොටුගොඩ මාතාව ඇතුළු පවුලේ සියලු දෙනාටම සියලු යහපත උදා වේවා, කරදර බාධක දුරු වේවා, අපල උපද්‍රව දුරු වේවා. ලංකාවාසී ඔබ හැම දෙනාටම සියලු යහපත උදා වේවා. මේ තියෙන අවාසනාවන්ත తত্ত্বය දුරු කරගන්නට, නැති කරගන්නට සියලු දෙවියෝ උපකාර කරත්වා, ආශිර්වාද කරත්වා. උතුම් දෙවිවරු මේ පින් අනුමෝදන් වෙලා නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාටත්, දෙවියන්ටත්, මියගිය ඥාතීන්ටත් මේ පින් කුසල් පාරමී වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. ඉක්මන් භවයකදී උතුම් නිවනින් සැනසෙන්නට මේ පින කුසලය උපනිශ්‍රය ධර්මයක් වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති තී. පූජනීය සේනාසනාධිපති උරුළුනික වැවේ සුදම්ම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, ඒ වගේම සේනාසනාධිකාරී අපේ සහෝදර අම්පිටියේ සද්ධාවාස ස්වාමීන් වහන්සේ, ඒ වගේම කොළඹ දී සේනානායක විද්‍යාලයේ ආචාර්ය කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන අපේ සහෝදර
තිපල්ලාවල නන්දසාර සායනහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයටත් ඔබ අප හැම දෙනාටමත් නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, චිරජීවනය උදා වේවා. සාදු සාදු සාදු.